ආයිබෝවන් ඔයාලට අපි පොඩි දෙයක් පෙන්වන්න ආවේද Honda GV5 එකක් මේකේ ඩුවල් ක්ලච් එකේ පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා. ඒකට හේතුව තමයි කස්ටමර් අපි ළඟට ආවේ මේකේ ගියර් බොක්ස් එකෙන් පොඩි ශබ්දයක් එනවා කියලා. ඉතින් අපි ස්කෑන් ටූල් එකෙන් ඩයග්නොසිස් කරලා බැලුවා මොකද ගැටලුව තියෙන්නේ කියලා. කස්ටමර් ගියර් පෙට්ටිය රීප්ලේස් කරන්න බලාගෙන තමයි මෙහෙට ආවේ. ඉතින් අපි ස්කෑනර් එකෙන් බැලුවාම මේකේ ලොකුම ඉෂුව එක තිබිලා තියෙන්නේ මෙතන එනවා මේ top top oil seal එක. මේ තියෙන oil seal එක මේකෙන් ඉතින් ඔයිල් ලීක් වෙන්න ගත්තාම මෙතන ඩුවල් ක්ලච් එකට ඔයිල් වැටලා ක්ලච් එක වේස්ට් වෙලා ක්ලච් එක ෆ්ලිප් කරන්න ගන්නවා. ඉතින් ෆ්ලිප් කරනකොට ගියර් ටු ගියර් එන්ගේජ් වෙනකොට එතන ක්‍රෑෂ් එකක් වෙනවා. ඒක තමයි කස්ටමර්ට ඇහෙන ශබ්දේ. ඉතින් කස්ටමර් හිතන්නේ ගියර් පෙට්ටියේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් අපි ළඟට ආපුවම අපි බලලා ඩයග්නොසිස් එකෙන් අපිට වැටුණා මේකේ ඔයිල් ලීක් වෙලා ක්ලච් එක ෆ්ලිප් වෙනවා කියලා. ඉතින් අපි ඩුවල් ක්ලච් එකේ ඔරිජිනල් ඩුවල් ක්ලච් එකක් මාරු කරන්න හදන්නේ. මේ තින්නේ Honda ඩුවල් ක්ලච් එකේ ජෙනුයින් පාර්ට් එක. අපි ජෙනුයින් පාර්ට් විතරයි අපේ කම්පැනි එකේ පාවිච්චි කරන්නේ. හැමතිස්සෙම උත්සාහ කරන්න ජෙනුයින් පාර්ට් එක පාවිච්චි කරන්න. ඒකේ බෙනිෆිට් එක තමයි අපිට වැඩි කාලයක් පදින්න පුළුවන්. ජෙනුයින් පාර්ට් එකක් දැම්මම කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඉතින් අපේ කම්පැනි අපි හැමතිස්සෙම ජෙනුයින් පාර්ට් තමයි යූස් කරන්නේ. ඔයාලත් ජෙනුයින් පාර්ට් එක ගන්න උපරිම try එකක් දෙන්න. වාහනේ ඩුවල් ක්ලච් මේ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඔයාලා ඒ රිපෙයාර් එක කරගන්න තැනක් හොයන වෙන්නත් පුළුවන්. ඉතින් ස්ටලින් අපිලා ඇස්ති විශ්වාසවන්තව ජෙනුයින් පාර්ට් එක රීප්ලේස් කරලා දෙන්න. අදම ඔයාලගේ බුකින් එක දාගන්න අපේ ජෙනරල් නම්බර් එක කතා කරන්න පුළුවන් 0117 600 800. ඉතින් මේ වගේ වැදගත් ටිප් එකකින් අපි ආයෙ හම්බ වෙමු.